ලෝකයේම බලා සිටින මහා යුද්ධයක පෙරනිමිති පළ කරමින් ඇමරිකානු නාවික හමුදාවේ දැවැන්තම ප්‍රහාරක බලයණියක් වන USS ඒබ්‍රහම් ලින්කන් ගුවන්යානා ප්‍රවාහන නෞකා සමූහය මේ වන විට මැලක්කා සමුද්‍ර සංධිය තරණය කර තිබෙනවා. ඉදිරි දින 3ක් හෝ 4ක් ඇතුළත මෙම ප්‍රහාරක බලයණිය ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවෙන් අරාබි මුහුද දෙසට යාත්‍රා කිරීමට නියමිතයි. මෙය ඉරානයට එරෙහිව එල්ල කරන තීරණාත්මක ප්‍රහාරයේ ප්‍රධානතම සන්ධිස්ථානයක් වනු ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමග යුද්ධයක් අපේක්ෂාවෙන් මැද පෙරදිග කලාපයට අඛණ්ඩව අවි ආයුධ සහ ප්‍රහාරක යානා රැස් කරමින් පවතිනවා. ජෝර්දානයේ මුවෆාක් සල්ටි ගුවන් කඳවුර වෙත ඇමරිකානු C-17A ප්‍රවාහන යානා 4ක් සහ F-15 ප්‍රහාරක බලගණයක් දැනටමත් යොදවා අවසන්. ඇමරිකානු උසස් නිලධාරීන් පවසන්නේ ප්‍රහාරය එල්ලවීම ස්ථිර බවත්, එය සිදුවන වේලාව පිළිබඳව පමණක් තීරණයක් ගැනීමට ඉතිරිව ඇති බවත්ය. ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානියා අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව පෙර නොවවීරු මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානම් බවයි. මේ අතර ඊශ්‍රායලය ඇමරිකාවට දැනුම් දී ඇත්තේ ඉරානයෙන් එල්ලවිය හැකි බැලස්ටික් මිසයිල් 700ක දරුණු ප්‍රහාරයක් වූද දරා ගැනීමට තමන් සූදානම් බවයි. ඉරාන පාලනය බිඳ දැමීම සඳහා එම කැපකිරීම කිරීමට තමන් සූදානම් බව ඊශ්‍රායල නායකයින් පවසනවා. පිටුවහල් කර සිටින ඉරාන විපක්ෂ නායක රේසා පහ්ලවි ෆොක්ස් නිවුස් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ ඉරාන පාලනය බිඳවැටීමට ආසන්න බවයි. එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කළ යුතු බව ඔහු විවෘතව ඉල්ලා සිටිනවා. ඉරානය කිසියම් හෝ වරදක් කර ඊශ්‍රායලයට පහර දුන්නොත් ඔවුන් මෙතෙක් මුහුණ නොදුන්නාකාරයේ ප්‍රබල ප්‍රතිප්‍රහාරයකට ලක්වනු ඇති බවට නෙතන්යාහු අනතුරු වගවයි.